තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙකුටම කුසල් මහ රජුරෝ සිහින දහසයක් දැක්කා කියලා අපි මේ බණ පොතින් ඉගෙනගෙන තියෙනවා එතුමාණන් දැකපු සිහින එක එක අංශවලට අදාළ එක එක කාරණාවන් පදනම් කරගෙන කුසල් මහ රජතුමා මේ සිහින දහසය දකින්නේ. සිහින දහසය විසඳගන්නේ කතා බහ කරන්න බුදුහාමුදුරුවොත් එක්ක මේ වගේ කාරණා මොන වගේ කාලවල ඇති වෙයිද කියන එක තමයි කුසල් මහ රජුරෝ බුදුහාමුදුරුවොත් එක්ක කතා කරන්නේ. මොකද කුසල් රජුරෝ බය වෙනවා කියනවානේ මේ සීන දාසය දැක්කහම කුසල් රජුරන් තමන්ගේ රාජ්‍ය අහිමි වෙයි. ඒ වගේම තමන්ගේ ජනතාවට මොන හරි ගැටලුකාරී තත්ත්වයක් ප්‍රශ්නයක් ආර්ථික ගැටලුවක් ඒ වගේම සමාජ අර්බුදයක් වෙනත් රාජ්‍යයක් තමන්ගේ රාජ්‍ය අල්ලා ගැනීමක් වගේ දෙයක් සිද්ධ වෙයි කියන අදහස තමයි කුසල රජුරවන්ට ගොඩ නැගෙන මේ සිහින දාසය දැක්කට පස්සේ. ඒ නිසාම තමයි බුදුහාමුදුරුවොත් එක්ක කුසල රජුර මේ ගැන කතා බහ කරන්න තීරණය කරන්නේ. මොකද හේතුව මේ රජුරවන්ට දැනගන්න උවමනාවක් තිබුණා මේකෙන් කියවෙන්නේ මොනවද කියලා. හැබැයි කරුණෙන් කරුණ දැන් සිහින දාසය සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නවා. අපි ඒක නැවත එකිනෙක පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ගොඩක් අය මේ සිහින දාසය පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. ඒ වගේම හොඳ අවබෝධයක් අපේ මිනිස්සුන්ට තියෙනවා. දැන් ගැටලුවකට තියෙන්නේ අපේ අයට ඒක මේ සම්මත වෙන්නේ. එහෙම නැත්නම් ඒක ස්ථිර වශයෙන්ම සිද්ධ වෙන්නේ මොන වගේ කාලවලද කියන එක පිළිබඳ තියෙන අනවබෝධය විතරයි තියෙන්නේ. මොන වගේ කාලවලද මේක සිද්ධ වෙන්නේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන කාරණාව සම්බන්ධ ලොකු අවබෝධයක් නැහැ. හැබැයි මේ බුදුහාමුදුරුවොත් එක්ක කුසල රජුරෝ සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ සිහින දාසය විග්‍රහ කරනකොට පැහැදිලි කරනවා රජතුමන්ට බය වෙන්න දෙයක් නැහැ. රජතුමනි අනාගතය කියන වචනයක් එතනදී පාවිච්චි කරන එක නොදුරු අනාගත ඉදිරියේදී මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි ඔබතුමා මේ දකින්නේ සහ දැකලා තියෙන්නේ කියලා. දැන් මේ නුදුරු අනාගතය කිව්වහම සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අදහස් කරන්නේ නැති අනාගතයේදී කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන කාරණාවක් මේක කියලා. හැබැයි දැන් එක අතකින් හිතෙන සහ තේරෙන අවබෝධ වෙන තව වැදගත්ම දෙයක් තියෙනවා. එදා එතුමා දැකපු සිහින දාසයයි බුදුරජාණන් වහන්සේ ඒවා සම්බන්ධව පැහැදිලි කර දුන්නු විදිහයි ගත්තාම අදට නේද නුදුරු අනාගතය කියන වචනේ පාවිච්චි කරාම නිකන් අදට අද වගේ දවසක ඒක නිකන් සම්මත වෙලා තියෙනවා කියලා නිකන් හිතෙන තැන් තියෙනවා. නේද කුසල රජුරු දැකපු සිහින යම් තැන්වල සමහර අවස්ථාවන් වල යම් පුද්ගලයන් තුලින් නේද සමාජයේ සිද්ධ වෙන විවිධ අකටයුතුකම් තුලින් යම් ගැටලු පදනම් කාරී තත්ත්වයන් වලින් නිකන් ඒක අනුමත වීමක් නැත්නම් සම්මත වීමක් ස්ථීර වීමක් වෙනවා වගේ දෙන්නලා තියෙනවා. මම සරල උදාහරණයක් විතරක් දෙන්නකෝ. දැන් එතන එතුමා දකිනවා කුඩා පැල වර්ගයක් තියෙනවා. පැල වල පැලයට දරා ගන්න බැරි තරම් විශාල ගෙඩි හැදිලා තියෙනවා. කියන්නේ පැලේ කුඩායි හැබැයි මේ පැලයට දරා ගන්න බැරි තරමට පළ දරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ විශාල ගහක විශාල ගෙඩියක් හැදෙනවා කියන එක. නමුත් රජුරෝ දකින්නේ කුඩා පැලවල විශාල ගෙඩි හැදිලා දරා ගන්න බැරි තරමට මේවා නිර්මාණය වෙලා තියෙනවා. රජුරෝ දකිනොත් රජුරෝ දැන් ගැටලුවක් තියෙන. දැන් මේක කොහොමද මේක දරාගෙන ඉන්නේ? හැබැයි එතනදී විග්‍රහ කරනකොට කියන දුර අනාගතයේදී මේ වයස මුහුකුරා ගියපු උදාහරණයක් හැටියට දැන් සාමාන්‍යයෙන් අපේ ආදිමුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා දැන්ටත් සාමාන්‍යයෙන් තියෙනවා ගෑන් ළමෙක් එහෙම විවාහ වෙනකොට අවුරුදු 22 23 පැනලා 25 වෙලා 25 ගියාට පස්සේ තමයි ගොඩක් දුරට ඉතින් ගෑන් ළමෙක් පිරිමි ළමෙකුත් ඔය කියන විවාහ ජීවිතයකටපත් වෙන මොකද දරුවෙක් හදාගන්න පුළුවන් කාලයක් තියෙන්න ඕන. ඒ වගේම හදාගන්න දරුවා පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ දරුවට කන්න බොන්න
අවශ්‍ය කරන දේවල් වියහෙළදාම් ටික දරා ගන්න රස්සාවක් කරන්න පුළුවන් කාලයක් උදා වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ කාලයක තමයි ගොඩක් අය සාමාන්‍යයෙන් විවාහ ජීවිතයකටපත් වෙන්නේ. ඔය අවුරුදු 25, 26, 27 වගේ කාලවල. නමුත් අතන තියෙන එක නෙමෙයි. කියන්නේ අනාගතයේදී වෙන වැදගත්ම දේ තමයි මේ කුඩා දරුවන්ට නේද බාල වයස්කාර අයට අය විවාහ ජීවිතයටපත් වෙලා දරුවන් හදලා ඒතකොට සමහර වෙලාවට ඒක දරා ගන්න බැරි තරමටම පෝෂණය වෙලා ඉතින් මේක නිකන් බොයිල් වෙලා වගේ බොයිල කුකුල්ලු වගේ පෝෂණයේ තත්ත්වයටපත් වෙලා ඉතින් ඒගොල්ලෝ හොඳට හැදිලා වැටලා දැන් විවාහ ජීවිතයටපත් වෙලා නමුත් අර යාළගේ සුන්දරම කාලය. ඒ කියන්නේ ඒගොල්ලෝ සතුටින් ජීවත් වෙන්න ඕන ළමා කාලය, ළමෙක් විදිහට ජීවත් වෙන කාලය, අධ්‍යාපනය හදාරන කාලය, ඒ වගේම තව අනිකුත් දේවල්. ඒ කියන්නේ සුන්දරම අවධිය සම්පූර්ණයෙන්ම නැති වෙලා. දැන් අර බර විදිහටම දරාගෙන ඉන්න ගහට දරා ගන්නත් බැරි තරමටම දැන් බර වෙලා විනාශයටපත් වෙලා. හැබැයි ඒක දැන් සාමාන්‍යයෙන් අද වෙනකොට නැතුව නෙමෙයි. ඉතින් අපි දකින විදිහට ගත්තොත් අපිට පේන විදිහට ගත්තොත් අපිට පේනවා සහ තේරෙනවා බොහෝ වෙලාවට ඒ කාරණාව සම්මත වෙච්චි යම් තැන් යම් ගම්මාන යම් පවුල් නේද සමහර වෙලාවට දරුවෝ හම්බ වෙනවා. ඒගොල්ලෝ නිසි වයසද සුදුසුද දරුවෙක් හැදුවොත් දරා ගන්න පුළුවන්ද දරුවෝ කොයිතරම් හදනවද කොහොමද මේ දරුවෝ පෝෂණය කරන්නේ ඒ වගේ මුකුත්ම කාරණාවක් නැහැ. ඔය ඉතින් විවාහ වෙලා නේද හැංගීම් වලට බර වෙලා විවාහ ජීවිත ගත කළා දරුවෝ හදාගෙන පාරේ තොටේ සමහර වෙලාවට යම් තැන්වල මේ ඒ වගේ විවිධාකාර දුක් දුම්නස් වලට භාජනය වෙන තැනුත් තියෙනවා. ඒවා ඉතින් සමාජ අපිට පේනවා දැන් හිඟා කන දිහා බලන්නකො කොච්චර වයස අඩු අය මේ ඒ ගිහින් අත දික් කරගෙන ජීවිතේ හිඟා කරන තැනටපත් වෙලා තියෙනවද කියලා. ඒ වගේම සමහර වෙලාවට අසම්මත විදිහට ජීවිතේ තමන්ගේ ශරීරය විකුණන අය කොච්චර ඉන්නවද කියලා කුඩා දරුවෝ නේද අඩු වයසෙන් අඩු අය ඒ වගේ දේවල් අපි දකින්නට අර කියන කතාව අපිට නිකන් අනුමත කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ විදිහට ගොඩක් සිහිනවල ප්‍රතිඵල නැත්නම් ආදීනව බුදුහාමුදුරුවෝ පැහැදිලි කර දුන්න විදිහට වර්තමානයේදී පහළ වෙන දේවල් වර්තමානයේ ඇති වෙන දේවල් වර්තමානයේ සිද්ධ විය හැකි දේවල් කියලා කිව්ව කාරණාව දැන් පැහැදිලි වශයෙන්ම සම්මත වේගන එනවා නේද. දැන් අර අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවානේ සාමාන්‍යයෙන් වේලුණු ලබු ගෙඩියක් වැවටකට වතුරකට දැම්මහම අපි දැකලා තියෙන්නේ පාවි යනවා. ඊට පස්සේ අපි හිතමු වේලුණු නැති අමු ලබු ගෙඩියක් දැක්කම නිකන් බරට ඒක වතුර යටට යන්න පුළුවන්. නමුත් රජතුමා දකින්න කියන්නේ අමු ලබු උඩ පාවෙනකොට වේලුණු ලබු ගෙඩි ගිලිලා තියෙනවා කියලා දැන් දකින්න. එතකොට ඒකේ තියෙන්නේ දැනුමින් මොහුකුරා ගියපු පෝෂණය වෙච්ච ගුණයෙන් යුක්ත තපෝ ගුණයෙන් යුක්ත ඒ වගේ මේ සමාජය යම් දේවල් දන්න පිරිස සම්පූර්ණයෙන්ම යට ගහලා කිසිවක් නොදන්න මොකටවත් ප්‍රයෝජනයක් නැති පිරිසක් සමාජ සම්මත වෙලා අර දැනුගත් බුද්ධිමත් පිරිස සම්පූර්ණයෙන්ම අකාමකා දාලා විනාශ ස්වභාවයටපත් කරලා මෝඩියෝ ටිකක් සමාජ සම්මත වෙලා තියෙනවා කියන එක තමයි අර කාරණාවෙන් තහවුරු කෙරෙන්නේ සහ සම්මත වෙන්නේ. ඒතකොට මෝඩියෝ බබලෙනවා ප්‍රඥාවන්ත නොනැත්තෝ ගිලිහිලා යනවා. ඒ වගේම මේගොල්ලෝ පෑගිලා යනවා විනාශ වෙලා යනවා අතුරුදන් වෙලා යනවා පාගලා දානවා වගේ කාරණාව අර සිහිනය තුල තියෙනවා. මම ඉතින් ඔය එකක දෙකක තියෙන සමහර කාරණා දැනට ඉතින් අපිට සමාජයේ පේන්න තියෙන සමාජයෙන් හම්බ වෙන නේද සමාජයේ නිරන්තරයෙන්ම දකින්නට ලැබෙන කරුණු කීපයක තොරතුරු කියලා. ඉතින් ඕක බලාගත්තට කමන්නේ සිහින ටික බලා ගන්න ඕන වෙන්නේ අනාගතයේ සිද්ධ වෙන සමහර කාරණා ඒ සිහිනවල අපිට එකිනෙක පැහැදිලි කරලා දෙන නිසා. ඉතින් එතකොට පොඩ්ඩක් අපිට හිතෙනවා සමාජයේ ජීවත් වෙන්න කොහොමද ඉන්න ඕන සමාජයේ මේ බුදුහාමුදුරුවෝගේ දර්ශනය කොයිතරම් යාවත් මේ වටිනාකමක් තියෙනවද නේද කොයිතරම් දුරට වැදගත්ද මොකද ඒක අදට විතරක්ද නැත්නම් අනාගතයටද
කොච්චර දිගට ඒක දුරට ඒක බලපානවද කියන ගොඩාක් කරුණු කාරණා අපිට මේ දේශනාවන් සහ මේ කාරණාවන් පැහැදිලි කරගෙන යනකොට සම්මත කරගෙන යනකොට සහ විස්තර කරගෙන යනකොට තේරෙනවා සහ හැඟෙනවා. අර පැහැදිලි කිරීමක් හැටියට නිකන් කරුණු කීපයක් විතරයි මතක් කළේ. ඊන දාසේ බලන්න තවදුරටත් මේක ඔබට අවබෝධ කරගන්න පුළුවන් හැකියාව ලැබේ.